Hello lovelies. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලමු studying journaling affirmations සහ රැනින්දට යන්න කලින් ලුණු වතුරේ කකුල් දෙක දාගෙන ඉන්න එකේ benefits. එහෙනම් දිගටම බලන් ඉන්න, subscribe කරලාම join වෙන්න ආදරෙන් ඉල්ලනවා. එහෙනම් දිගටම බලන් ඉන්න. like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. hello guys, ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කවි. එහෙනම් subscribe කරලාම join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද උදේම මම මුණ හොදලා දැන් මම හදාන පෙපල් ජූස් එකක් හදාගෙන දවස පටන් ගන්න තමයි. ඉතින් මම හදන්නේ අද මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්න. ඉතින් මම ඩබල් බොයිල් කරලා තමයි ගාන්නේ මගේ ඔළුවේ. එතකොට හිස් කබලට හොඳට ඒක මේ උරා ගන්න හින්දා ඩබල් බොයිල් කරලා තමයි මම තෙල් ගහන්නේ ඔළුවේ. ඉතින් ඔයාලත් මෙහෙම try කරලා බලන්න. ඒ වගේම මම පුළුන් කෑල්ලකින් තමයි ස්කැල්ප් එකට තෙල් ගහන්නේ. ගහලා මෙන්න මේ වගේ එකකින් මම මසාජ් කරනවා. ඉතින් මම තෙල් ගාගෙන ඉවර වෙලා මම දැන් හදන්නේ පාඩම් කරන්න. මොකද මට ලබන මාසේ එක්සෑම් එකක් තියෙන නිසා. ඉතින් මම හැමදාම පාඩම් කරන්න කලින් සාමාන්‍යයෙන් මම උදේ 8ත් වෙනි පාඩම් කරන්න ගන්න. ඉතින් ඒ වගේ වෙලාවට මම ඉස්සරම හදන්නේ ජර්නල් එක ලියලා තමයි මම පාඩම් කරන්න ගන්නේ. ඉතින් මේ මම ෆෙබ්‍රුවරි ලියපු එකක්. ඊට පස්සේ මට ඩෙකොරේට් කරන්න පේජස් තිබ්බේ නැති හින්දා මම ඉතින් ආයෙ ලියන්න ගියේ නෑ ওই විදිහට. දිගටම මම ඩේට් එක දාලා ලියනවා. ඉතින් මම රෝස් පෙටල්ස් අරවලා ලස්සන චිත්‍රයක් ඇඳ කියලා මං හිතනවා. ඉතින් මම ජර්නල් එකේ ලියන්නේ අද දවස මට ලැබුණට ස්තුතිවන්ත වෙලා සහ අද දවස් මම ගත කරන ඒවාට ස්තුතිවන්ත වෙනවා. මට ලැබෙන නොලැබෙන හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒක ලියන එකෙන් මයින්ඩ් එක තවත් රිලැක්ස් වෙනවා. දවස ලස්සනට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ජර්නල් එක ලියලා ඉවර වෙලා මම ස්ටඩි ඇෆර්මේෂන්ස් ටිකක් මටම කියලා මම ලියාගත්තා. ඉතින් ඒ ටිකත් මම පාඩම් කරන්න කලින් ඒ ටිකත් කියවලාම තමයි පාඩම් කරන්නේ. ඉතින් එතකොට ඒකත් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් මම ජර්නලින් කරලා ඇෆර්මේෂන්ස් කියලා ඉවර වෙලා දැන් මම හදන්නේ පාඩම් කරන්න. ඉතින් ඇෆර්මේෂන්ස් ඔයාටත් පුළුවන් ඔයාටම කියලා නෙගටිව් විදියට නෙවෙයි පොසිටිව් විදියට ඔයාට ඔයාගම කියලා ඇෆර්මේෂන්ස් එකක් ලියාගෙන ඕනම ගෝල් එකකට ඔයාට ලියාගෙන හැමදාම මේක එකපාරක් කියලා දවස පටන් ගන්නත් සහ පාඩම් කරන්නත් පුළුවන්. ඉතින් ඕනම දෙයකට මම නම් දන්න විදියට අපිට ඇෆර්මේෂන්ස් ලියා ගන්න පුළුවන් පොසිටිව් විදියට හිතලා. එහෙනම් try කරලා බලන්න කියලා ආදරෙන් මතක් කරනවා.
පාඩම් කරලා ඉවර වෙලා මට ක්ලාස් එකක් තිබ්බා. මම කලින් වීඩියෝස් වලත් මම ක්ලාස් එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් දාලා තියෙනවා. ඉතින් අද නම් දැම්මේ නෑ. ඉතින් ක්ලාස් ඉවර වෙලා මම වොෂ් එකක් දාගත්තා. වොෂ් එක දාගෙන ඉවර වෙලා මම ආයෙත් පොඩි බ්‍රේක් එකක් අරගෙන පාඩම් කරන්න ගත්තා. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා දාන ලස්සන කමෙන්ට් කියවන්න මම ගොඩක් කැමතියි. ඉතින් ඔයා මගේ YouTube ෆැමිලි එකට අලුත් එක්කෙනෙක් නම් ජොයින් වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ජොයින් වෙන්න එහෙනම්. ඉතින් මම වොෂ් එකක් එම දාගෙන ඉවරනාට පස්සේ අපේ අම්මී අයියයි මම එළියට යද්දි කුරුම්බ බොනවා. ඉතින් මම හිතුවා ඒවා මීපැණි දාලා කන්න මම ගොඩක් කැමතියි. ඉතින් ඒ හින්දා මම මීපැණි දාලා එක කෑවා. රසම රසයි, කාලා නැත්තම් කන්න මාරම රසයි. ඉතින් දැන් නම් 4 විතර ඇති. මම දැන් හදන්නේ පාඩම් කරන්න. මම වීඩියෝ කරන්න තමයි බැලුවේ. හැබැයි ෆෝන් එකේ බැටරි තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා මම ඒක චාර්ජරයට ගැහුවා. එහෙනම් පාඩම් කරලා ඉවරලා හම්බෙමු. ඉතින් මම දැන් හදන්නේ නිදාගන්න කලින් උණු වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් විනාඩි 20ක් විතර ඉන්න. ඔයාලට පුළුවන් මේවා මේම දාන් ඉන්න වෙලාවේ සයිලන්ට් නම් මුළු ගෙදරම අය සයිලන්ට් නම් ඒ වගේම නිදාගෙන නම් ඔයාලට පුළුවන් හොඳ සබ්ලිමිනල් එකක් දාගෙන අහගෙනම ඔයාට ඔයා පොසිටිව් දේවල් හිත ඔයාට පුළුවන් ඉන්න. ඒ වගේම ඔයාගේ කකුල් අමාරු තියෙනවා නම් ඒකත් අඩු වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් තියෙනවා නම් ඒකත් අඩු වෙනවා. ඒ වගේම ඔයාට හොඳ නිින්දකුත් හම්බ වෙනවා. එහෙනම් try කරලා බලන්න. එහෙනම් මම අද වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye. මතක් කරලාම subscribe කරන්න. ඒ වගේම ලස්සන කමෙන්ට් එකකුත් දාන්න. bye bye.